අපි යන් 2015 28 වෙනි ගැටලුවට. ස්කන්ධ කිලෝග්‍රෑම් 50ක වෙච්ච ජිම්නාස්ටික් ක්‍රීඩකෙක් උඩ පැනලා 6 m එකක ප්‍රවේගයෙන් පොළොව මත පතිත වෙනවා. ඔහු දෙපා පොළොව මත ස්පර්ශ වෙනවා සමග ශරීරය ඉතිරි කොට සිරස්ව තබාගෙන මේ දන හිස තප්පර 0.2 කාලයක් තුළ නවා ගන්නවා. නවාගෙන තමයි සම්පූර්ණ නිශ්චලතාවයට පත් කරගන්නේ. ඒ කියන්නේ ඔහුට පොළවේ වැදුන ගමන් පොළවේ කකුල් දෙක වැදුන ගමන් අර එයා හිටියේ මොහොතකට කලින් හිටපු වේගය කියලා 6යි. 6 නිශ්චල කරගන්න. ඒ කියන්නේ මෙයා හිටියේ මොහොතකට දැන් මෙහෙමනේ. මම රූප සරණ අඳින්නම්. දැන් මෙයා මෙහෙම ඉන්න උඩ පැනලා මේ පොළවේ වැදෙන්න මොහොතකට කලින් මෙයාගේ වේගය 6 ms වෙන එකයි. හරිද? එතකොට මෙයා ධනිය නවලා පාවිච්චි කරේ මොකද්ද? මෙන්න මේ 6 ms වෙන එක බිඳුව කරගන්න ලොකු කාලයක් ලබා ගත්තා. ඒ කියන්නේ ලොකු කාලයක් නෙවෙයි 0.2 කාලයක් ලබා ගත්තා. මෙයා බිඳුව වෙන්න මෙයාගේ ප්‍රවේගය බිඳුව වෙන්න මෙයා ගත්ත කොච්චර කාලයක්ද 0.2ක කාලයක්. කොහොමද ලබා ගත්තේ? ධනිස් දෙක නවලා. ධනිස් දෙක නවලා තමයි මෙයා 0.2 කාලයක් ලබා ගත්තේ. ඒතර අපි පොඩ්ඩක් මේක විශ්ලේෂණය කරමු. මේ සමීකරණය අපි බලමු. යොදන බාහිර බලය සමානයි ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය බෙදීම කාලය. දැන් බලන්න සමන ඔයගොල්ලෝ දැකලා ඇති චිත්‍රපටිවල එහෙම ජැකි චෑන් චිත්‍රපටිවල එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති සමන ජැකි චෑන් දුවගෙන ඇවිල්ලා උඩ පැනලා සාමාන්‍යයෙන් එක බිල්ඩින් එකක් ඉඳන් අනිත් බිල්ඩින් එකට පයිදි සමහර පාකු කියලා එකක් තියෙන්නේ. පාගරණාස්ලා කියලා තියෙන්නේ. ස්පෝට් එකක් තියෙනවා අර බිල්ඩින් උඩින් දුවගෙන යන සෙල්ලමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ලොකු උඩක ඉඳන් පල්ලෙහාට පයිද්දි කවුරු හරි ඔයගොල්ලෝ දැකලා ඇති මේගොල්ලෝ ෆෝර්ඩ් රෝල් එකක් ගහනවා. ෆෝර්ඩ් රෝල් එකක් ගහනවා කියන්නේ මෙතන ඉඳන් මෙහෙම පැන්න ගමන් ෆෝර්ඩ් රෝල් එකක් ගහලා යන්නේ. මම පෙන්නන්න චුට්ටක්. මම පෙන්නන්නද ඒක? පොඩ්ඩක් මේක පැහැදිලි වෙන්න තව ටිකක් මේ ගන්න. දැන් මම උඩක ඉඳන් පයින්නේ. උඩක ඉඳන් පැනලා එකපාරට ওই ෆෝර්ඩ් රෝල් එකක් ගහනවා. ඒ කියන්නේ එයා ප්‍රවේගයේ බිඳුව කරගෙන ටිකක් වැඩි වෙලාවක් ගන්නවා. ප්‍රවේගය ඒ කියන්නේ එයා යම්කිසි මොහොතකට වැදෙන්න කකුල් දෙක ඒ වැල්ලේ වැදෙන්න මොහොතකට කලින් එයාට ප්‍රවේගයක් තියෙනවනේ. ඒ ප්‍රවේගය බිඳුව කරගන්න එයා වැඩි කාලයක් ගන්නවා. බිඳුව කරගන්න වැඩි කාලයක් ගන්නවා. ඔය ෆෝර්වර්ඩ් රෝල් එකකින් කරන්නේ වැඩි කාලයක් ගන්න එක. ඇයි අපි වැඩි කාලයක් ගන්නෙ? බලන්න මේ දැන් මේ මොකද මේක බිඳුව කරගන්න අවශ්‍ය බලය ලැබෙන්නේ කොහෙද? කකුල් දෙකට තමයි මේ F කියන බලය ලැබෙන්නේ. කවුරු විසින්ද? පොළොව විසින්. එතකොට කකුල් දෙකට අධික බලයක් ලැබුණොත් කකුල් කැල්ල යන්න පුළුවන්. ඒතර මේ බලය හැකිතරම් අඩු කරගන්න තමයි ජිම්නාස්ටික් කරන අය පාකරනස්ලා උත්සාහ කරන්නේ. හරිද? මෙන්න මේක අඩු කරගන්න තමයි උත්සාහ කරන්නේ. අඩු කරගන්න උත්සාහ කරන්නේ එක්ක ගම්‍යතා වෙනස අඩු කරගන්න ඕනේ නේ. ගම්‍යතා වෙනස අඩු කරගන්නේ කොහොමද? මගදී බර අඩු කරනවද? නෑ. මේගොල්ලෝ මේ ප්‍රවේගය හැකිතරම් අඩු කරගන්නවා. ඒ කියන්නේ කුඩා කුස ඉදන් පැන්නොත් එහෙම මෙයාගේ ප්‍රවේගය ටිකක් ගොඩාක් වැඩි වෙනවා නේ. ගොඩක් උසක ඉදන් මෙයා පැන්නොත් එහෙම මෙයාගේ ප්‍රවේගය ගොඩක් වැඩි වෙනවා. ඒතර ගොඩක් වැඩි වෙලා එකපාරට බිඳුව කරගන්න ගියොත් එහෙම එතන ගම්‍යතා වෙනස වැඩි. මං කියන දේ පැහැදිලිද? ගොඩක් ලොකු උසකින් පැන්නොත් එහෙම ගම්‍යතා වෙනස වැඩි කියන එක තේරෙනවද? ඇයි ලොකු උසකින් පැන්නාම ගුරුත්වත්වන්නේ යටතේ වැඩිලා මේ පොළවේ කකුල් දෙක ගැටෙන්න කලින් එයාට තියෙන වේගය වැඩි. ඒතොර හිතන 100ක වගේ වේගයක් තිබ්බොත් ඒක තප්පර ගානක් ඇතුළත ඒ කියන්නේ දශම ගානක් ඇතුළත බිඳුවට ගේනවා කියන්නේ ඒක ටිකක් අමාරු වැඩක්. හරිද? ඒතර අපිට වෙන දෙයක් කරන්න පුළුවන් මේක දිහා බලලා. අපිට පුළුවන් මේ කාලය හැකිතරම් වැඩි කරගන්න. කාලය වැඩි කරොත් එහෙම අපිට බලය අඩු කරගන්න පුළුවන්. කාලය වැඩි කරගන්න මොකද්ද අපි කරන්නේ? ඔය ෆෝර්ඩ් රෝල් එක ගහනවා. එහෙම නැත්නම් උඩ පැනලා ඔහම ධනිස් දෙකෙන් ඔහම නැවෙනවා. ධනිස් දෙකෙන් නැවුනහම ඒ ප්‍රවේගය අඩු වෙන්න යන ගත වෙන කාලය වැඩි කරගන්නවා. ඒ වගේ ෆෝර්ඩ් රෝල් එකක් ධනිස් දෙක නවලා නැත්නම් සමහරු බිමටම ඔහම කකුල් දෙක අතර ඔක්කොම තියලා බිමටම නැවෙන අවස්ථා තියෙනවනේ. අන්න ඒ වගේ කාලය හැකිතරම් වැඩි කරගන්න පුළුවන්. ඒ කාලය හැකිතරම් වැඩි කරගත්තොත් මේ F බලය අඩු කරගන්න පුළුවන්. ඒතර කකුල් දෙකට දැනෙන ඒ බලය හැකිතරම් අඩු කරගන්න පුළුවන්. මොකද කකුල් දෙකට ගොඩාක් බලයක් දැක්කොත් ඒ අස්ති වලට දරා ගන්න බැරි වෙලා කකුල් කැඩෙන්න පුළුවන්. පැහැදිලිද ඒක? පැහැදිලි දෙය මම දැන් කිව්ව ටික. හරි. දැන් අපි බලමු මෙයාගේ කොච්චර බලයක් කකුල් දෙකට දැනෙයිද කියලා. ඉගැන මේ ප්‍රවේගය ශුන්‍ය කරගන්න කොච්චර බලයක් ඕනෙද කියලා බලමු පොළොව විසින්. පොළොව විසින් කොච්චර බලයක් ඕනෙද කියලා බලමු අපි. F සමානයි ගම්‍යතාව වෙනස් වීම අවසාන ගම්‍යතාවයේ බිඳුවනේ. අවසාන ගම්‍යතාවය බිඳුවයි
බිඳුවෙන් අඩු කරන ආරම්භක ගම්මිතාවේ මෙයාගේ ස්කන්ධය කීයද දීලා තිබ්බේ? ස්කන්ධය කීයද දීලා තිබ්බේ? ස්කන්ධය 50යිනේ. 50 වැඩි කිරීම 6. තප්පර 0.2ක් ගත්තා ධනිය නවලා. ඒතර 300යි 300 බෙදීම 0.2යි 0.2 දශමවර්ණම් අයින් කරොත් එහෙනම් මෙතන 3000 දාලා 1500ක් කියලා එනවා. දැන් කට්ටිය 1500 කියලා උත්තරේ ගහන්න පුළුවන්. මොකද 1500 කියලා උත්තරයකුත් තියෙනවා. ඕක 1500 කියලා ගහනවා. නමුත් මෙතන අහලා තියෙන්නේ දශම දෙක කාලය තුලදී පොළොව මගින් ක්‍රීඩකයා මත යොදන සාමාන්‍ය බලය. බලයේ සාමාන්‍ය. දැන් මේ 1500 කියන බලය ඇත්තම කිව්වොත් ඒක සාමාන්‍ය මේ වගේ ඇත්තම කිව්වොත් ඔක zoom කරලා කෙටි කාලයක් තුලනේ දශම දෙක කාලයක් තුල මෙන්න මේ වගේ විචලනය වෙන බලයක් තමයි දැනෙන්නේ. හරිද? ඒක නියත බලයක් නෙමෙයි. සාමාන්‍ය බලය 1500 ඒක හරි. නමුත් මෙතන අහලා තියෙන්නේ මෙන්න මේ කකුල් දෙක මත යෙදෙන පොළොව මගින් යෙදෙන සම්පූර්ණ බලය මොකක්ද කියලා. සම්පූර්ණ බලය කිව්වහම මේ බලය අපි හොයාගත්තේ මොකටද? මේ ගම්මිතාව වෙනස් කරගන්න තමයි මේ බලය අවශ්‍ය. ගම්මිතාව වෙනස් කරගන්න මේ බලය අවශ්‍ය. මීට අමතරව තව බලයක් ඉදෙනවා. මොකද්ද? මෙයාගේ බර නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවනේ. බර නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. බර කීයද? මෙයාගේ 50යි. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාවක් 50ක් වෙන්න ඕනේ. ස්කන්ධය. ඒ කියන්නේ අභිලම්බ බර 500යි. නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවක් 500ක් වෙන්න ඕනේ. එතකොට පොළොව විසින් අභිලම්බ ප්‍රතික්‍රියාව විදිහට 500කුත් දෙනවා. තව මෙයාගේ ගම්මිතාව වෙනස් කරගන්න වෙනම 1500ක් දෙනවා. දෙකක් දෙනවා. එකක් මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ බර බැලන්ස් කරන්න 500ක් දෙනවා. ඊට අමතරව ගම්මිතාව වෙනස් කරගන්න තව 1500ක් වෙනම දෙනවා. ඒතර සම්පූර්ණ දෙනවා මෙයා කොච්චරද? මෙයා සම්පූර්ණයෙන්ම පොළොව විසින් දෙනවා 2000ක්. ඔක සාමාන්‍යයෙන් කට්ටිය කියන්නේ ප්‍රශ්නේ හදනකොට හිතලා තියෙන්නේ මේක. නමුත් පස්සේ කට්ටිය සාකච්ඡා කරත් තමයි තේරෙන්නේ මෙයාගේ මේ ස්කන්ධෙත් ගන්න ඕනේ නේද කියලා හිතපු නිසා තමයි මේ ප්‍රශ්නේ ඕල් දීලා තියෙන්නේ. නැත්නම් 1500 කියලා ගැහුවොත් ඒ සමහර ප්‍රශ්න කරද්දී 1500 කියලා ගැහුවට සමහර ඕන ගොඩාක් කට්ටිය 1500 කියලා තමයි ගහන්නේ. නමුත් මේක අමතක හොඳම මීටරයකට මේකකුත් මතක් වෙනවනේ අම්මන සිරි. මේක mg පල්ලෙහාට තිබ්බ 500ක්. ඒක නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙන්න ඕනේ 500ක් කියලා. මේ වගේම ගානක්ම තමයි අර හැදුවේ ආවේගයේ ගානක්. මෙන්න මේ කරුණ අමතක වෙන්න පුළුවන්. මෙන්න මේ ආවේග ගාන මම කියන්නම් 2008 53 වෙනි ආවේග ගාන. ඒකෙත් මෙන්න මේ පොයින්ට් එක තමයි අහුවෙලා තියෙන්නේ. මෙන්න මේ ගානේ 2008 53 ගානේ ඒ පොයින්ට් එකම තමයි අහුවෙලා තියෙන්නේ. පැහැදිලිද? ඒ දෙකම එකම පොයින්ට් එක තමයි අහුවෙලා තියෙන්නේ. ඒතර 2008 මේක අහලා 2015 මේක ඇහුවාම කට්ටිය හිතනවා අර පාස් පේපර් කළා කිව්ව කෙනෙක්ට හිතන්න බලව ඌ තමයි 2000 තමයි උත්තරේ කියලා. අන්න ඒක නිසා තමයි 2000ට උත්තරේ දීලා තියෙන්නේ. ඒතර 2000 කියලා උත්තරයක් ප්‍රශ්න පත්‍රයේ නැති නිසා ඒක ඕල් දීලා තියෙනවා. පැහැදිලිද?